ආයිබෝන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ 2024 A level MCQ පේපරේ ප්‍රශ්න ටික. හරිද? දැන් 2026 A level ලියන ඔයාලා දැන් රත් වෙලා ඇත්තේ මේ දවස්වල මේ විභාග ප්‍රෙෂර් එකත් එක්ක. එතකොට ඔයාලගේ පටන් ගන්නෙම MCQ පේපරෙන් ඉක්ෝන් වල. එතකොට දැන් ඔයාලා මේ ඉන් වෙලා පත් වෙලා තියෙන තත්ත්වෙ මීට අවුරුදු කිහිපයකට කලින් මාත් හිටියා. හරිද? එතකොට මම 2024 තමයි A level කරේ. මේ තියෙන්නේ මම A level කරපු පේපරේ. හරිද? හරිද? හරි ලේසි පේපරයක්. මේ පේපරේ ලියපු මොහොත මතක් වෙනවා. හරි අමාරු මොහොතක්. පේපරේ අතර ගද්දි භයංකාර මොහොතක් වුණා මට නම්. ලියා ගන්න අමාරු වුණා පළවෙනි ප්‍රශ්න දෙක. බයටම ඒත් ලොකු ගේමක් මේ පේපරෙන් ගැහුවා. මේ පේපරේ හරිම ලේසි. අපි මේ පේපරේ සාකච්ඡා කරන්න යන්න. හරිද? මුලින්ම කියන්න ඕනේ ළමයි මේ ප්‍රශ්න පත්‍රයේ වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා මෙන්න මේක. මෙන්න මේක. බලන්නකො. එකේ සිට 50 එක් ප්‍රශ්නයට 1 2 3 4 5 යන පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන. ඒක හොඳට තේරුම් ගන්න. නිවැරදි වෙන්න හෝ ඊටමත් ගැළපෙන පිළිතුර තෝරාගෙන පිළිතුරු පත්‍රයේ ඉදිරිපිට දැක්කන කතිරයක් යොදන්න. ඔයාලට දෙනවා ෂීට් එකේ. ඒ ෂීට් එකෙන් කතිරේ දාන්න තමයි තියෙන්නේ. මේක ඉරි ගහන්න බෑ. හරිද? එකක් දැනගන්න. ඒක දන්නවනේ. සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අපි යන් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. විද්‍යාව සහ යථානුරූපී ආර්ථික විද්‍යාව අතර පවතින මූලික වෙනස මොකද්ද ළමයි මේ අභිමතානුරූපී කියන්නේ? මොකද්ද මේ අභිමතානුරූපී කියන්නේ? අභිමතානුරූපී කියලා කියන්නේ ළමයි කොටින්ම කිව්වොත් පුද්ගල මත. ඔයා හිතන්නකො දැන් කියනවා වී මිල ඉහළ යාම ගොවීන්ට හරියම අසාධාරණයි. ඔන්න ඔය වගේ උදාහරණ ගත්තොත් එහෙම අපිට පුද්ගල මතයක්. ඔයාට ඒක අසාධාරණ වෙන්න පුළුවන්. ඒ වුණාට තව කෙනෙකුට ඒක සාධාරණ වෙන්න පුළුවන්. ඒ විදිහට ඒක පුද්ගල මතයක් ළමයි. එතකොට යථානුරූපී කියලා කියන්නේ ළමයි අන්න පොයින්ට් එක. ඒවා තහවුරු කරන්න පුළුවන් ළමයි. ඒවා තහවුරු කරලා කියන්න පුළුවන්. මේ යථානුරූපී ආර්ථික විද්‍යාව කියන එක අපි යථාලෝක කරුණු මගින් විශ්ලේෂණය කරන්න පුළුවන්. තහවුරු කරන්න පුළුවන්. මෙන්න මේක තහවුරු කරන්න පුළුවන් ප්‍රකාශයක් තමයි යථානුරූපී කියන්නේ. එතකොට ළමයි අභිමතානුරූපී කියන ඒවා තහවුරු කරන්න පුළුවන්ද? ඒවා තහවුරු කරන්න බෑ ළමයි. මොකද ඒව ප්‍රකාශයක්. ඒක පුද්ගල මතයක්. කොටින්ම කිව්වොත් අභිමතානුරූපී කියන්නේ පුද්ගල මතයක්. යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ සාක්ෂි තියෙනවා ඒක තහවුරු කරන්න. ඒක සත්‍යයක් හෝ අසත්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ඒක තහවුරු කරන්න පුළුවන් අපිට. අන්න ඒකට අපි කියනවා යථානුරූපී ආර්ථික විද්‍යාව කියලා. අපි යන් උත්තරවලට. අභිමතානුරූපී ආර්ථික විද්‍යාව විස්තරාත්මක විශ්ලේෂණයක් ලබා දීමත් යථානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රතිපත්තිමය නිර්දේශයක් ලබා දීමත්. විස්තරාත්මක නිර්දේශයක් ලබා දෙනවා කියලා කියන්න බෑ ළමයි අපිට. මේක පුද්ගල මතයක්නේ. පුද්ගල මතයක් මේක. විස්තරාත්මක නිර්දේශයක් ලබා දෙනවා කියලා අපිට කියන්න බෑ. හරිද? එතකොට තව ලියන්න පුළුවන් අපි ඊළඟ එකට යන්න. දෙවෙනි එක යථානුරූපී ආර්ථික විද්‍යාව කරුණු මත පදනම් වීමත්. අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සාර ධර්ම මත පදනම් වීමත්. මෙතන ඩොට් එකක් තියාගන්න ළමයි. අපිට මේකට මුකුත් කියන්න බෑ ඩොට් එකක් තියාගන්න. ඇයි? අපි ප්‍රශ්න පහම කියවලා උත්තර පහම කියවලා උත්තර පහෙන් වඩාත්ම ගැලපෙන එක. නිවැරදි හෝ වඩාත්ම ගැලපෙන. හොඳට මතක තියාගන්න පොයින්ට් එක තමයි අන්න ඒක. නිවැරදි හෝ වඩාත් ගැලපෙන. එතකොට මේක පොඩ්ඩක් ගැලපෙනවා. මොකද මේ ආර්ථික අභිමතානුරූපී විද්‍යාව සාර ධර්මයක්. සාර ධර්ම කියන්නේ මොකද්ද ළමයි? ඔයාලගේ සාර ධර්ම අපිට වෙනස් වෙන්න පුළුවන්. අපේ සාර ධර්ම ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. හිතන්නකෝ මම වෙන ආගමක කියලා තව එක්කෙනෙක් ඉන්නවා වෙන ආගමක. එයාට තියෙන සාර ධර්ම නෙමෙයි මට තියෙන සාර ධර්ම. ඒවා පුද්ගලයාට වෙනස්. ආන් එක. ළමයි අභිමතානුරූපී පුද්ගල බද්ධයි. හරිද? අභිමතානුරූපී පුද්ගල බද්ධයි. යථානුරූපී පුද්ගල බද්ධ නෑ ළමයි. ඒක වෙනස් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට අභිමතානුරූපී කියන එක වෙනස් වෙනවා. එතකොට මේක සාර ධර්ම මත පදනම් වීම ගැන කියන එතන අපිට ඩොට් එකක් තියාගන්න පුළුවන්. මොකද ඒක හරි වෙන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයකට ගැලපෙනවා. එතකොට දෙවෙනි එක
අභිමතානුරූපී ආර්ථික තුන්වෙනි එක අභිමතානුරූපී ආර්ථික විද්‍යාව ප්‍රත්‍යමූල්‍ය සාක්ෂි මත පදනම්ව. ළමයි වැරදිනේ එතනින්ම වැරදි මේක ඇතෑරලා දාන්න පුළුවන්. මොකද ප්‍රත්‍යමූල්‍ය සාක්ෂි අභිමතානුරූපීයකට නැහැ. හරිද? ප්‍රත්‍යමූල්‍ය සාක්ෂි අභිමතානුරූපීයකට නැහැ. එතකොට යථා ඊළඟ එකට යන් අපි හතරවෙනි එක යථානුරූපී ආර්ථික විද්‍යාව අගය විනිශ්චය මත විශ්වාසය තැබීමත් අභිමතානුරූපී විෂය මූල විෂයානුබද්ධ නෑ ළමයි මේක පුද්ගලානුබද්ධයි මම ඔයාලට කිව්වා මේක පුද්ගලානුබද්ධයි. එතකොට හතරවෙනි ප්‍රශ්නෙත් හතරවෙනි උත්තරෙත් එහෙම අපිට අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ යථානුරූපී ආර්ථික විද්‍යාව ආචාර ධර්ම කෙරෙහි එතනින්ම මේක අයින් කරන්න පුළුවන් ළමයි. ආචාර ධර්ම නෙමෙයි මේක. ඒක ප්‍රත්‍යක්ෂ කරුණු මගින් සනාථ කරන්න පුළුවන් දෙයක්. ආචාර ධර්ම වලින් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙම එකක් මේකෙදි කතා වෙන්නේ නැහැ. එතකොට අපිට මේකේ උත්තරේ විදියට ගන්න පුළුවන් දෙක කියන උත්තරේ. හරිම ලේසි. ඇයි මේ දෙක ගන්න පුළුවන්? කෙලින්ම තියෙනවා යථානුරූපී මත විද්‍යාව කරුණු මත පදනම් වෙනවා. මොකක් හරි කරුණක් මත පදනම් වෙලා සනාථ කරන්න පුළුවන්. එතකොට අභිමතානුරූපී ආර්ථික විද්‍යාව සාර ධර්ම මත පදනම් වෙනවා. එතකොට මේ උත්තර පහෙන් අපිට ගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ දෙවෙනි උත්තරේ. කියන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ තමයි ළමයි මොකද්ද? ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනීය සංකල්පය වඩාත් මැනවින් පැහැදිලි කෙරෙනුයේ පාත සඳහන් කවර ප්‍රකාශයකද? ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද කියලා අහන්නේ ළමයි. හරිම ලේසියිනේ. මොකද්ද ප්‍රාග්ධනය කියලා කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කර ගැනීම සඳහා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදක ආධාරක තොගයට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරිම ලේසි ළමයි. එතකොට අපි මේකේ උත්තර පහ කියවලා ගමු. හරිද? ප්‍රාග්ධනීය නිෂ්පාදන ක්‍රියාවලිය තුල යොදාගෙන මානව ශ්‍රමය සහ නව්‍යතා නියෝජනය කරයි. ළමයි මානව ප්‍රාග්ධනය ඇතුලේ තියෙනවා. හරි වෙන්න පුළුවන්. හරිද? නව්‍යතා නියෝජනය කරනවා. එතකොට මානව ශ්‍රමය කියලා ගන්නම් බෑ ළමයි අපිට මෙතනදී. මොකද මානව ශ්‍රමය කියන එකට අපි ශ්‍රමයේ සංකල්පය ඇතුලේ කතා කරනවා. ශ්‍රමය කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මිනිසා කායික හා මානසික වශයෙන් දරන වෙහෙස අපි කියනවා ශ්‍රමය කියලා. එතකොට මේකට ගන්න බෑ මානව ශ්‍රමය නියෝජනය කරනවා කියන එක. එතකොට මේක වැරදි. හරිද? පුද්ගලයන් විසින් කරනු ලබන ඕනෑ මූල්‍ය ආයෝජනයක් නෑ ළමයි. මූල්‍ය ආයෝජනය ගන්න ප්‍රාග්ධනයේදී සලකා බලන්නේ මූර්ත මතක කරන්න එපා කොල්ලෝනේ. සලකා බලන්නේ මූර්ත ආදායම නෙමෙයි. මූල්‍ය කියලා තියෙනවා නම් මේක කෙලින්ම වැරදි. හරිද? මේක වැරදි. තුන්වෙනි එක ප්‍රාග්ධනයට ඇතුළත් වනුයේ නිෂ්පාදනය සඳහා යොදාගන්න ලබන යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි වැනි ස්පෘශ්‍යවත්කම් පමණක්ය. වැරදීනේ ළමයි. වැරදි. මොකද අස්පෘශ්‍යවත්කම් අපිට හැදෙනවා ප්‍රාග්ධනය තුලින්. එතකොට මෙන්න මේක වැරදි. ප්‍රාග්ධනය යනු නිෂ්පාදනයට අරමුදල් සපයා ගැනීම සඳහා කරන මූල්‍ය සම්පත්තිය. වැරදීනේ ළමයි. මෙන්න මේක කේම වැරදි. මූල්‍ය අර්ථයක් එන්නේ නැහැ. ප්‍රාග්ධනය යනු නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන මාධ්‍යයන්. ඔන්න ඕක තමයි ළමයි උදාහරණය. නිෂ්පාදන මාධ්‍යයන්. හරිම ලේසි. ප්‍රාග්ධනය කියලා කියන්නේ එම නිෂ්පාදන ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම කර ගැනීම සඳහා යොදා ගන්න ලබන නිෂ්පාදක ආධාරක තොගය අපි කියනවා ප්‍රාග්ධනය කියලා. හරිම ලේසි ළමයි මේක. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් පහ කියලා මෙන්න මේකේ. හරිද? අපි තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් දිගේ 1 ලක්ෂයක සිට තවත් ලක්ෂයකට ගමන් කිරීමේදී මොකද වෙන්නේ ළමයි? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මතකද ඔයාලට? ඔන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේ විදිහට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකුත් එනවා. මොකද්ද ළමයි මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය? ස්ථාවර ආවස්තික පිරිවැයක් සහිත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මෙන්න මේ විදිහට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකුත් එනවා. මොකද්ද මේ? මේ වැඩෙන ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව වක්‍රයක්. මේ ස්ථාවර ආවස්තික පිරිවැය සහිත නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මේ වැඩෙන ආවස්තික පිරිවැය ළමයි. එතකොට ළමයි ස්ථාවර ආවස්තික පිරිවැයකදී ආවස්තික පිරිවැය ස්ථාවරයි. මේකෙදි ළමයි අපිට කියලා නෑ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මොන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්ද කියලා. හරිද?
ඔයාලා දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක වැඩි වන ආවස්තික පිරිවැයේ නම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීමට තවත් භාණ්ඩයක් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. හරිද? එක් භාණ්ඩයක නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයක කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. අන්න ඒක වැඩි වන ආවස්තික පිරිවැය කියලා අපි කියනවා. ස්ථාවර ආවස්තික පිරිවැය කියන ළමයි මේක එක් භාණ්ඩයක් වැඩි කිරීමට එක් භාණ්ඩයක නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි කරන විට අනෙක් භාණ්ඩයක කැප කරන ප්‍රමාණය සමානයි ළමයි මෙන්න මේකෙදි. එතකොට මෙන්න මේක තමයි මේ දෙකේ තියෙන වෙනස. හරිද? මේකේ තියෙන වෙනස. එතකොට ළමයි ඔයාලා තව එකක් දැනගන්න ඕනේ. මෙන්න මෙතනදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය සමානයි මෙතනදී නිෂ්පාදන කාර්යක්ෂමතාව මෙතන තියෙන නිෂ්පාදන කාර්යක්ෂමතාව මෙතන තියෙන නිෂ්පාදන කාර්යක්ෂමතාව හැමතැනම තියෙනවා මේ වක්‍රයේ මත තියෙනවා නම් නිෂ්පාදන හැකියාව කාර්යක්ෂමතාව ඒගොල්ලෝ අත් කරගෙන තියෙනවා ඒ ආර්ථිකයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය අත් කරගෙන තියෙනවා හරිද කොහේ තිබ්බත් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඒ ආර්ථිකයේ අත් කරගෙන තියෙන්නේ හරිද මොකද සම්පත් නාස්තියක් වෙන්නේ නැහැ පූර්ණ සම්පත් පූර්ණ ඵලදායීතාවයෙන් යුතුව පවත්නා තාක්ෂණයට දෙන නිෂ්පාදනයට යොදාගෙන තියෙනවා හරිද අපි යමු ආවස්තික පිරිවැය හෝ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනසක් සිදු නොවේ මේකට අදාළව හරිනේ මේකට අදාළව හරි මේකට අදාළව ඒක හරි ඇයි මේකේ ආවස්තික පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නිෂ්පාදන කාර්යක්ෂමතාව වෙනස් වෙන්නේ නැහැ උඩට මේකේ කියන්නේ මෙතන ඉඳලා මෙතනට යද්දී නිෂ්පාදන කාර්යක්ෂමතාව හෝ ආවස්තික පිරිවැය වෙනස් වෙනවා කියලා ඒකෙදි වෙනස් වෙන්නේ නැහැනේ හරිද දෙවෙනි එකට යමු ආවස්තික පිරිවැය වෙනසක් සිදු වන නමුදු නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනසක් සිදු නොවේ. මෙන්න මේකෙදි බලන්න ළමයි. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා මේ පොයින්ට් එකට එද්දී ආවස්තික පිරිවැය වෙනස් වෙනවා. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒක මේකට අදාළව හරි. හරිද? මේකට අදාළව හරි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ කියෙද්දී අපිට මොකක්ද හරි කියලා මේකේ තේරුණානේ. ඊටු ප්‍රශ්න තුනක් නිකන් කියවගෙන යන්න. මේ තුන කියවල වැඩක් නැහැ උනට කියවගෙන යන්න ඔයාලා මේ තුන මේකට අදාළ වෙන්නේ නැහැ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වෙනසක් සිදු වන නමුත් ආවස්තික පිරිසක් වෙනසක් සිදු නොවේ නිෂ්පාදන කාර්යක්ෂම වෙනසක් සිදු වන නිෂ්පාදන කාර්යක්ෂමතාවය වෙනසක් සිදුවන්නේ නැහැනේ එතකොට මේක වැරදි ආවස්තික පිරිවැය හෝ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය මේක කොහොමත් වැරදිනේ කොහොමත් වැරදිනේ නිෂ්පාදන වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ වෙනසක් සිදු වන නමුදු සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යය ඒකත් කොහොමත් වැරදිනේ ළමයි මෙන්න මේක කොහොමත් වැරදි. හරිද? මේකේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව අපි ඉස්සරහටදී කතා කරමු. මේ ඒ ප්‍රශ්නේ හම්බෙද්දී ඒකේ ලොකු කොටසක් කතා කරනවා. ඒක මේකට අදාළ කරගන්න එපා. එතකොට ඔයාලට තේරෙනව නේද මේක එක හෝ දෙක හරි කියලා. එක හෝ දෙක හරි කියලා. එක හෝ දෙක හරි. හරිද? මෙන්න මේ දෙකටම ලකුණු දුන්නා ළමයි විභාගෙදී. 1ටයි 2ටයි දෙකටම ලකුණු දුන්නා. මොකද මේකේ කියලා තිබ්බේ නෑ. මොකද්ද නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා. සරල ආවස්තික පිරිවැය හිතපු ළමයාට මේක හරි වෙන්න පුළුවන්. ස්ථාවර ආවස්තික පිරිවැය හිතපු ළමයාට මේක හරි වෙන්න පුළුවන්. වැඩි වෙන ආවස්තික පිරිවැය හිතපු ළමයාට දෙවෙනි පුළුවන්. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. මේකේ උත්තරේ 1යි 2යි දෙකම ගන්න පුළුවන්. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. සමාජවාදී ආර්ථික පද්ධතියක ප්‍රධාන ලක්ෂණය වනුයේ හතරවෙනි ප්‍රශ්නේ. මොකද්ද ළමයි සමාජවාදී ආර්ථිකයක් කියලා කියන්නේ? සමාජවාදී ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ කිසියම් සමාජවාදී දර්ශනයක් මත මෙහෙයවන වෙළඳපොළ බලවේගවලට ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති ආර්ථික පද්ධතියක් අපි කියනවා සමාජවාදී ආර්ථිකයක් කියලා. සමාජවාදී දර්ශනයක් මේක ඇතුළත තියෙනවා. උදාහරණ තියෙනවා චීනය, හංගේරියාව, බල්ගේරියාව. ඔන්න ඔය ටික සමාජවාදී ආර්ථික පද්ධතියකට උදාහරණයක් ළමයි. එතකොට ළමයි මේකෙදි අපිට ගන්න පුළුවන් ලක්ෂණ ටික. අපි කියවලා බලමු ලක්ෂණ ටික. මුඛ්‍ය අරමුණ ලාභය උපරිම කිරීමයි. සමාජවාදී දර්ශනයක් කරනවා ළමයි මුඛ්‍ය අරමුණ ලාභය උපරිම කිරීම නෑ වැරදි. ඒක අයින් කළා දාමු. දෙවෙනි එක. නිෂ්පාදන ආයතනවල පෞද්ගලික හිමිකාරීත්වයයි. පෞද්ගලික හිමිකාරීත්වයක් නෑ ළමයි. පෞද්ගලික හිමිකාරීත්වයක් තියෙනවා ජී ආර්ථික පද්ධතිය. ජී ආර්ථික පද්ධතියේ පෞද්ගලික හිමිකාරයක් තියෙනවා. හැබැයි මේකෙදි මේක වැරදි. කර්මාන්ත සහ සම්පත් වල පොදු අයිතිය. අන්න පොයින්ට් එක ළමයි. අන්න පොයින්ට් එක. මේකෙදි සම්පත් වල පොදු අයිතිය රජය සතුයි. රජය සතුයි කියන්නේ අපි ඔක්කොටම අයිතියිනේ. හරිද? එතකොට ප්‍රධාන කර්මාන්ත සහ සම්පත් වල පොදු අයිතිය මේක අපිට අයිතියි. මේ සම්පත් පොදු අයිතිය. එතකොට අපිට මෙතනදී තුන්වෙනි එක තියාගන්න පුළුවන්
පොඩ්ඩක් ගැලවෙනවා කියලා මම රවුන්ඩ් කරා. හරි මේක තමයි උත්තරේ. හරිද? මේක තමයි උත්තරේ. අපිට මේක ගැලපෙනවා. අනි බලන්න මේකට පැය දෙකක් හම් වෙනවනේ. පැය දෙකකට කලින් උඹලා ඉරි ගහනවා. ඒකින්ද මේක කියවන්න. ඔය ප්‍රශ්නේ ගත්තා කියලා වැඩ්ඩා වගේ ඉරි ගහන්න එපා. මටත් උනේ ඒක තමයි. හරිද? ඒකින්ද මේ ටිකක් කියවන්න. හරිද? මේ හතරවෙනි එක තමයි ආර්ථිකයට රජයේ මැදිහත් වීම අවම කරයි. නෑ රජයේ මැදිහත් වෙනවා ළමයි මේකට. එම අවම කරන සීන් එකක් මේකේ නෑ. ඒක අයින් කරලා දාන්න. ඊට පස්සේ ආර්ථික තීරණ සම්බන්ධයෙන් රජයේ මේක කොහොමත්ම වැරදි. ඒක වැරදි. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ කියලා ප්‍රධාන හා සම්පත්වල පොදු අයිතිය කියලා. හරිද? සම්පත්වල පොදු අයිතිය. ඊළඟ එකට යන් අපි. එතකොට ප්‍රශ්න හතරක් හරි ඊළඟ එක. සැපයුම් වක්‍රයේ දිගේ චලනයක් ඇති කළ හැකි සාධකය වනුයේ පස්වෙනි ප්‍රශ්නේ සැපයුම් වක්‍රයේ දිගේ චලනයක් ඇති කළ හැකි සාධකය වනුයේ ඔයාලට මතකද ඔයාලා ඉගෙන ගත්තා සැපයුම වෙනස් වීම හා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියලා දෙකක්. මොකද්ද සැපයුම වෙනස් වීම කියන්නේ? මොකද්ද සැපයුම් ප්‍රමාණය වෙනස් වීම කියන්නේ? ළමයි සැපයුම වෙනස් වෙනවා කියන්නේ මිල වෙනස් වෙන්නේ නැසුව සැපයුමට බලපාන අනෙකුත් සාධකයක් වෙනස් වීම නිසා සිදුවන දෙයක්. එතකොට සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා කියන්නේ මිල වෙනස් වෙලා සැපයුම් ප්‍රමාණය අඩු හෝ වැඩි වීම මත සිදුවන දෙයක්. හරිද? එතකොට සැපයුම් වක්‍රයක් දිගේ ඉහළට යන්නත් පුළුවන් පහළට යන්නත් පුළුවන්. හරිද? ඒක අපි දැන් කතා කරගෙන යනවා. එතකොට සැපයුම් වක්‍රයක් දිගේ චලනය. ඔන්න පොයින්ට් එක. සැපයුම් වක්‍රයක් දිගේනේ ළමයි. ඔව් සැපයුම් වක්‍රය ඔය විදිහට අඳිමු අපි. එතකොට සැපයුම් වක්‍රයක ඔයා හිතන්නකෝ සැපයුමට බලපාන සාධකයක් හිතන්න. අපි ගමු නිෂ්පාදන පිරිවැය වෙනස් වීමක්. නිෂ්පාදන පිරිවැය මොකක් හරි වෙනස් වීමක්. අපි හිතමු නිෂ්පාදන පිරිවැය අඩු වුණා. අඩු වුණා නම් මොකද වෙන්නේ වක්‍රේ? දකුණට විතැන් එනවනේ. ඇයි? නිෂ්පාදන පිරිවැය අඩු වෙද්දී ඔයාට වැඩිපුර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔයා වැඩිපුර නිෂ්පාදනය කළා නිෂ්පාදනය කියා මාක්‍රේ දකුණට විතැන් වෙනවා. මේ S1 ඉඳලා S2 වලට විතැන් වුණා කියලා හිතන්නකෝ. මේවට දාගන්න නැහැ. මේ උඩේ වටත් දාගන්න ලක්ෂ 2 ලකුණු කරන්න ළමයි මං කරන්නේත් නැති වැඩේ තමයි ඔය ලක්ෂ 2 ලකුණු කරන්නේ නැහැ. ලක්ෂ 2 ලකුණු කරේ නැත්නම් උඹලට ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙනම් ලක්ෂ 2 ලකුණු කරාල්ල. හරිද? මතක් කරලා. එතකොට මේකේ P මේක Q කියලා ගනින්. හරිද? අරගෙන මේ විදිහට වක්‍රේ දකුණට විතැන් වෙන නිෂ්පාදන පිරිවැය අඩු වුණාට පස්සේ. ඊට පස්සේ ළමයි මෙහෙම දෙයක්ද මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ හොඳට බලන්න. වක්‍රයේ දිගේ චලනය. එතකොට තේරුම් ගන්න වෙනස් වෙලා තියෙන්නේ මිල. වෙනස් වෙලා තියෙන්නේ මිල. එතකොට උත්තරේට තියෙනවද බලන්න මිල. මේ තියෙන්නේ මිලේ වෙනස් වීමක්. ඔන්න ඕක උත්තරේ ගන්න අනිත් උත්තර දිහා බලන්නවත් එපා. ඒක නම් කෙලින්ම ගන්න. මිල වෙනස් වීමක් කියලා ඕන එකකට තේරෙනවනේ ඉක්කොන් දාන්න. එහෙනම් ඒකට ගලලා උත්තරය අරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා. මොකද්ද? එක් කරුණක් හැර පහත සඳහන් සියල්ල සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් කිරීමට හේතු වේ. එසේ නොවන කරුණ වනුයේ මොකද්ද ළමයි ඒ කියලා තියෙන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා ළමයි මුල කියවද්දී ආගමතක වෙන ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකින්ද මුල කියවද්දී ආගමතක වෙන්නේ නැහැ. ඒකින්ද හරියට කියවපල්ලා. හරිද? එක් කරුණක් හැර පහ සඳහන් සියල්ලම සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම. ඕන් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වන හේතුවක්. හරිද? දකුණට විතැන්වීමට හේතුවක්. එසේ සිදු නොවන කරුණ වනුයේ. එසේ සිදු වෙන්නේ නැත්තේ මොකේද? එතකොට පාරිභෝගිකයන්ගේ ආදායම ඉහදෙනවා. කෙලින්ම තේරෙනවානේ ආදායම මෙලෙද්දී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. හොඳට කල්පනා කරන්න. ලේසි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ඉල්ලුම වෙනස් වීම. හොඳට මතක තියාගන්න ඉල්ලුම වෙනස් වෙද්දී බලපාන්නේ මිල හැර අනෙකුත් සාධක. මිල ස්ථාවරයි මිල ස්ථාවරයි අනෙකුත් සාධකයක් වෙනස් වෙලා තින්නේ. එතකොට ආදායම ඉහළ යාම මොකද වෙන්නේ? ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඒක හරියි. අනුපූරක භාණ්ඩයක මිල පහළ බැසීම. අනුපූරක පෙට්‍රල් මිල පහළ බහිනවා කියන්නේ අපි වැඩිපුර බයික් ගන්නවා. එහෙම හිතන්නේ පෙට්‍රල් මිල පහළ බහින්නේ නැහැ. ඒකින්ද ඒ බලාපොරොත්තු ඇත්ත අරගෙන ඉල්ල. ඊට පස්සේ භාණ්ඩයේ මිල පහළ බැසීම. අදාළ භාණ්ඩයේ මිල පහළ බැසීම. මොකද ළමයි ඒ වෙන්නේ? අදාළ භාණ්ඩයේ මිල පහළ බහිනවා නම් ඒකෙදි මොකද වෙන්නේ? ඒක වෙනස් වෙන්නේ ඉල්ලුම් මොකද්ද? ඉල්ලුම ළමයි. ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ අදාළ භාණ්ඩයේ මිල පහළ බැසීමේදී. එතකොට දකුණට විතැන් වෙනවද මේක? නෑ. එතකොට උත්තරේ අපිට ගන්න වෙන්නේ
හතරවෙනි එක කියලා. හතරවෙනි එක. උත්තරේ හතරවෙනි එක. අදාළ භාණ්ඩේ මිල පහළ බැසීම. මේකෙදි වෙනස් වෙන්නේ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය. ඉල්ලුම් ප්‍රමාණය. අපි යන් ඊළඟ එක පාරිභෝගික සංඛ්‍යාව ඉහළ යාම කියන්නේ ඉල්ලුම් වක්‍රය. මොකද වෙන්නේ? පාරිභෝගික සංඛ්‍යාව ඉහළ කියන්නේ ඉල්ලුම් වක්‍රය දකුණට විතර යනවා. අපිට ගන්න දෙන්න කස්ටමර්ස්ලා ඉන්නවා. ඉල්ලුම වැඩි වෙනවා. තේරුම් ගන්න. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. මේකත් හරි. හරිද? ඔන්න ඔය ටික හරි. වැරදි මොකද්ද? මෙන්න මේක. ඒක තමයි අහලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න පොයින්ට් එක. මේකෙදි ඉල්ලුම් ප්‍රමාණය අහලා තිබ්බා. මේකේ සැපයුම් ප්‍රමාණය සැපයුම අහලා තිබ්බා. ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම අහලා තිබ්බා. දැන් අපිට උත්තර දෙකක් ආවා. හතරවෙනි ප්‍රශ්නේ තමයි උත්තරේ. හරිද? අපි යන් හතරවෙනි පිළිතුර තමයි උත්තරේ. හරිද? ප්‍රශ්නේ නෙමෙයි. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී බාල භාණ්ඩයක මිල පහළ බසින විට කියලා දීලා තියෙනවා. අපි දැන් මේක ගලපලා ගන්න ඕනේ. විට කියලා විතරයි දීලා තියෙන්නේ. හරිද? කල්පනා කරලා බලන්න මොකද්ද බාල භාණ්ඩය කියලා කියන්නේ? බාල භාණ්ඩයක ළමයි හොඳට තේරුම් ගන්න ඕනේ මෙච්චරයි. බාල භාණ්ඩයක් කියන්නේ බස් එක කියලා හිතන්න. ඔයාලා දැන් බස් එකේ යනවා. බාල භාණ්ඩයක් කියන්නේ බස් එක. මාත් යන්නේ බස් එකේ තමයි. හැබැයි බාල භාණ්ඩයක්. මම කවදා හරි කාර් එකක් ගත්තාම මම බස් එකේ යන්නේ නැහැ නේ බා. මගේ ආදායම වැඩි වුණාට පස්සේ මම කාර් එකේ යනවා. එතකොට බස් එක යන්නේ නැහැ. එතකොට බස් එක කියන්නේ මට බාල භාණ්ඩයක්. මොකද්ද? ආදායමත් එක්ක ඍණ සම්බන්ධතාවයක් තියෙන එකක්. මතක තියාගන්න ආදායමත් එක්ක ඍණ සම්බන්ධතාවයක් තියෙන එකක් අපි කතා කරන්නේ බාල භාණ්ඩයක් කියලා. හොඳට මතක තියාගන්න පොයින්ට් එක. මේකෙදි බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය ධන නෙමෙයි බා ඍණ. හරිද? ආදායම් ප්‍රතිවිපාකය ඍණ. හරිද? ආදේශන ප්‍රතිවිපාකය ධන ළමයි. ධන ආදේශන ප්‍රතිවිපාකය ඍණ ආදායම් ප්‍රතිවිපාකය. මතක තියාගන්න ওই දෙක ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් තියෙනවා ඍණ ධන ආදේශන ප්‍රතිවිපාකයක් තියෙනවා. හරිද? මේක මතක තියාගන්න මේක බලන්නේ ආදායමත් එක්ක ඈ බාල භාණ්ඩය බලන්නේ ආදායමත් එක්ක. ඔයාගේ ආදායම ඉහළ යද්දී ඔයා බාල භාණ්ඩය පරිභෝජනය කරන එක පහළ දානවා. හරිද? පහළ දානවා. එතකොට බලමු. ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශන ප්‍රතිවිපාකයේ අභිබවා යන බැවින් වැඩිපුර ඉල්ලා සිටිනු ඇත. ළමයි ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශන ප්‍රතිවිපාකයේ අභිබවා යන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එකට බාල භාණ්ඩයක් වන බැවින් පාරිභෝගිකයන් නෙම භාණ්ඩය අඩුවෙන් ඉල්ලුම් කරනු ඇත. එහෙම එකක් නෑ මේක. මේක බලන්නේ ආදායමත් එක්ක අඩුවෙන් ඉල්ලුම් කරනු ඇත කියලා. ඊට පස්සේ ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ එකිනෙකා ශක්තිමත් කරන්නේ නෑ ළමයි. මෙන්න මෙතනදී මේක බොරුවක් කියලා ඔප්පු වෙනවා. එතකොට තුන්වෙනි එකත් නෙමෙයි උත්තරේ. ඊට පස්සේ ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ ඍණද මේක? වැරදිනේ. ආදේශන ප්‍රතිවිපාකයේ ඍණ නෙමෙයි ළමයි. ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයේ අභිබවා යන බැවින් පාරිභෝගිකයින් නෙම භාණ්ඩයේ වැඩිපුර ඉල්ලා සිටිනු ඇත. හොඳට බලන්න ළමයි ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයේ අභිබවා යනවා. එතකොට ආදේශන ප්‍රතිවිපාකයේ ධන ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ. ඔන්න මේක අභිබවා ගිහිලා පාරිභෝගිකයින් වැඩිපුර ඉල්ලා සිටිනවා. මෙන්න මේක තමයි ළමයි උත්තරේ. ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ ආදේශන ප්‍රතිවිපාකය කොබන් එක ධන. හරිද? ඕක ධන. එතකොට ඍණ එක ධන එක අභිබවා යන්නේ නැහැ ළමයි. ඊට පස්සේ අපි යන් දෙවෙනි එකට අටවෙනි එකට. අටවෙනි එකට x භාණ්ඩය හෝ y භාණ්ඩය ආදේශක භාණ්ඩ වේයයි සලකන්න. ඕම් x කියන එකයි y කියන එකයි ආදේශකලු ළමයි. හරි. ප්‍රශ්නේ ළමයි කියලා තිබ්බා y භාණ්ඩේ මිල සැපයීම වැඩි වෙනවා x භාණ්ඩේ. හරිම ලේසි. y භාණ්ඩේ සැපයීම ඔන්න ඔහම වැඩි වෙනවා මේ පැත්තට s2 කියලා s1 p q දාගත්තා මේ විදියට. ඊට පස්සේ හිතන්නකො ඉල්ලුම් වක්‍රය මෙතන තිබ්බා කියලා. p1 ඉඳලා p2 වලට මිල අඩු වෙනවා. x එකට මොකද වෙන්නේ ළමයි? මේකේ මිල අඩු වෙනවා කියන්නේ x එකට කෙල වෙනවා ළමයි. එතකොට x එකේ ඉල්ලුම අඩු වෙනවා. x එකේ ඉල්ලුම අඩු වුණාම x එක මේ පැත්තට එනවා. එතකොට x එක සමතුලිත වෙලා තිබ්බා කියලා හිතන්න මෙන්න මෙතනි.
x එක සමතුලිත වෙලා තිබ්බ ඔතනින් දැන් x එක සමතුලිත වෙන්නේ මෙන්න මෙතනින්. මේ d1 ඉඳලා d2 දක්වා මේක පල්ලෙහාට ආපු හින්දා. දැන් මෙන්න මෙතනින් තමයි සමතුලිත වෙන්නේ p2 වලින් p1 ඉඳලා p2 දක්වා මිල අඩු වෙලා. ඕක තේරුම් ගන්න. මේකේ සැපයීම වැඩි වුණාම මෙන්න මේ විදිහට සිද්ධියක් වෙනවා. මොකද්ද? p1 එකේ ඉඳලා p2 එකට මේකෙත් අඩු වෙනවා. මේකෙත් මිල p1 එකේ ඉඳලා p2 එකට අඩු වෙනවා. x එකෙත් අඩු වෙනවා y එකෙත් අඩු වෙනවා. දැන් අපි යම් මොකද්ද මේ ප්‍රශ්න පත්‍රයේ උත්තරය බලන්න. දෙකම අඩුවේ කියලා තියෙන එකට තමයි ගහන්න වෙන්නේ. හරිද? දැන් අපි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා භාණ්ඩයේ සමතුලිත මිල මොකද වෙලා තියෙන්නේ ළමයි? x භාණ්ඩයේ සමතුලිත මිල අඩුවේ. ඔතන උත්තරයක් තියෙනවා මෙතනත් අඩුවේ කියලා තියෙනවා. x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණය. අපි යන් x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණයට x භාණ්ඩයේ සමතුලිත ප්‍රමාණයට මොකද වෙලා තියෙන්නේ ළමයි? මේ මෙතන q1 තිබ්බා. මෙතන තියෙනවා q2 කියලා. ඒක මෙන්න මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඔයාලට පේනවද මෙන්න මේ E1 සමතුලිතයේ ඉඳලා E2 සමතුලිතයට මෙතනට ඇවිල්ලා මෙන්න මේක මේ විදිහට අඩු වෙලා තියෙනවා. එතකොට Q1 ඉඳලා Q2 දක්වා සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒක උත්තරේ තියෙනවා මං හිතන්නේ මෙන්න මෙතන. හරිද? මෙතින් මේක වැඩි වේ මේක වැරදි අඩු වේ. එතකොට අපිට උත්තරේ ගන්න වෙන්නේ දෙක කියලා. දෙකම අඩු වෙන දෙක. සමතුලිත ප්‍රමාණයත් අඩු වෙනවා, සමතුලිත මිලත් අඩු වෙනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? තරංකාරී වෙළඳපොළ ආර්ථිකයක අලෙවි වන X භාණ්ඩය නිෂ්පාදනයේදී නව තාක්ෂණයක් හඳුන්වා දීම ඇතැයි සලකන්න. නව තාක්ෂණ X භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය අඩු කරන්නේ නම් පාරිභෝගික හා නිෂ්පාදන අතිරික්තයට ඇතිවිය හැකි බලපෑම් මොකක්ද? හරිම ලේසි ප්‍රශ්නයක් ළමයි. අපි යන් එක පැහැදිලි කරන්න මෙන්න මේ විදියට ඔන්න ඔය විදියට භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ ළමයි? භාණ්ඩයක නිෂ්පාදන පිරිවැය අඩු වුණාට පස්සේ සැපයීම් වක්‍රයේ දකුණට විතැන්වෙනවා ළමයි. දකුණට විතැන්වෙනවා. අපි මේක දකුණට විතැන් කරමු. ඉස්සලා සමතුලිතයක් ඇඳගමුකෝ ළමයි. ඔන්න ඔය විදියට අපි මෙන්න මේ කියන තැන P ඇහෙනවා PQ P1 Q1 ඔන්න ඔතන ඉන්නවා ළමයි මේ භාණ්ඩයේ S1 කියලා ගන්න. ඔන්න ඔතන ඉන්නවා. දැන් නිෂ්පාදන පිරිවැය ඔයාගේ අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය අඩු වුණාම ඔයා මොකද කරන්නේ? වක්‍රය දකුණට විතැන් කරනවානේ ළමයි. වක්‍රය දකුණට විතැන් කරනවා. එතකොට මේක S2 කියලා දකුණට එනවා. S2 කියලා දකුණට ආවට පස්සේ මොකද වෙන්නේ ඔයාගේ? නිෂ්පාදන අතිරික්තයටයි පාරිභෝගික අතිරික්තයටයි මොකද වෙන්නේ? ඔයාගේ මෙතන තිබ්බ A කියලා ගමුකෝ මෙතන. ඒකට වඩා මේ පස්සේ S2 එකකින් ඔයාට ආපු ලොකු ත්‍රිකෝණේ ලොකුයිනේ. එතකොට පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා. හොඳට තේරුම් ගන්න. මේ A කියන්නේ ඔයාගේ පළවෙනි කොටස. මේ කොටසට වඩා ඔයාට මෙන්න මේ සමතුලිතයෙන් ආපු කොටස වැඩිනේ. එතකොට පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. එතකොට නිෂ්පාදන අතිරික්තය තියෙනවා මෙතන B කියලා. මේ තමයි පළවෙනි සමතුලිතයේදී වාට පෙර සමතුලිතයේදී දාපු නිෂ්පාදන අතිරික්තය. දැන් නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ විදිහට වැඩි වෙලා තියෙනවා. මේ කොටසට වැඩි වෙලා තියෙනවා. එතකොට නිෂ්පාදන අතිරික්තයත් වැඩි වෙලා. ළමයි ලේසිනේ සැපයුම් වක්‍රයේ දකුණට විතර වෙනවා කියන්නේ නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තය දෙකම වැඩි වෙනවා. ලේසි. ඒක හිතන්න දෙයක්වත් නෑ. මම ඔයාලට ඇඳලා පෙන්නුවේ ප්‍රායෝගිකව පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා කියලා පේනවා. නිෂ්පාදන අතිරික්තය කොහොමත් වැඩි වෙනවා. ඒක හිතන්න එපා. නිෂ්පාදන අතිරික්තය වැඩි වෙනවා. මොකද Q1 Q2 දක්වා යනවනේ. පේනවා? Q1 Q2 දක්වා යනවා. මිල P2 දක්වා අඩු වුණාට Q1 Q2 දක්වා භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. මිලදී ගන්න. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට අපි බලමු උත්තරේ මොකක්ද කියලා. නිෂ්පාදන අතිරික්තය වැඩි වෙන නමුත් පාරිභෝගික අතිරික්තය වැඩි වෙන කොහොමද ගන්න බෑ. පාරිභෝගික අතිරික්තය වැඩි වෙන නමුත් නිෂ්පාදන අතිරික්තය අඩු වෙන වැරදි. නිෂ්පාදන අතිරික්තය අඩු වෙන්නේ නැහැ. පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය දෙකම වැඩි වෙනවා. පොයින්ට් එක. ඕන් උත්තරේ 3 අපි ගත්තා ගියා. ඊට පස්සේ අපි 10 වෙනි ප්‍රශ්නෙට.
භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුමේ මිල නම්‍යතාව සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගනු ලබන්නේ නම් එම භාණ්ඩය ළමයි මොකද්ද නම්‍යතාවය? ඕන් නම්‍යතාවයට අපි ආවා. නම්‍යතාවය ඉහළයිලු. ළමයි නම්‍යතාවය ඉහළයි කියන්නේ කෙලින්ම අපිට ගන්න පුළුවන් එක නම්‍ය භාණ්ඩයක්. නම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක්. අනම්‍ය වෙන නම්‍යතාවය එකට වඩා අඩුයි. එකනම් ඒ කීය? ඉල්ලුමේ ඉඳන් ඒකේ නම්‍ය කියලා කතා කරන්නේ නැහැ අපි සුජුකෝණාස්ත්‍රාකාර බහුවලයක් කියලා කියන්නේ. සුජුකෝණාස්ත්‍රාකාර බහුවලයක් කියලා කියන්නේ. එතකොට මෙතනදී කතා කරන්නේ නම්‍ය දෙයක් ගැන. භාණ්ඩයක් සඳහා ඇති ඉල්ලුමේ ඉහළ අගයක් ගන්නවා. ඒක කෙලින්ම තේරෙනවනේ. ඒක අනම්‍ය නම්‍ය වෙන්නම ඕනේ. එතකොට පාරිභෝගික වියදමේ කොටා කොටසක් අනිකුත් භාණ්ඩ අනුපූරක භාණ්ඩයක් වන වැඩදී ඒක ගලප ගන්නවම බෑනේ. වියදමේ කොටා කොටසක් සඳහා අනිකුත් භාණ්ඩේ අනුපූරකයක් වෙන එක. ඒක අපිට කොහොමවත් කියන්න බෑ. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ නැශ්‍ය භාණ්ඩ. අත්‍යවශ්‍ය භාණ්ඩ නම් ළමයි අනම්‍ය ඉල්ලුමක් තියෙන්නේ. එතනින්ම ඉවරනේ. ඉහළ අගයක් නැහැනේ. එතකොට ඒකේ නම්‍යතාව අඩු අගයක් තියෙන්නේ. එතකොට පාරිභෝගික වියදමේ කුඩා කොටසක් සහ අනිකුත් භාණ්ඩ සඳහා ආදේශක භාණ්ඩ වන සඳහායි. පාරිභෝගික වියදමේ කුඩා කොටසක් නම් ළමයි ඒක මොකද්ද? ඔයාලට ඉල්ලුම් නම්‍යතාවට බලපාන සාධක කතා කරනවා. ඉල්ලුම් නම්‍යතාවට බලපාන සාධක තියෙනවා. නම්‍යතාවට මේ සැපෙව් නම්‍යතාවට බලපාන සාධක තියෙනවා. ඒ සාධක ඇතුළත ඔය කතා කරනවා. පාරිභෝගික වියදමේ විශාල කොටසක් සහ අනිකුත් භාණ්ඩ සඳහා ආදේශක භාණ්ඩයක් වන විටදී ආදේශක භාණ්ඩයක් වන විටදී ඔන්න උත්තරේදී ළමයි අපි ගන්නවා උත්තරේ හතර විදියට. මෙන්න මේකෙදි නම්‍යතාවය ඉහළයි. හරිද? පාරිභෝගික වියදමේ විශාල කොටසක් යනවා නම් ඒගොල්ලෝ හිතන්න ළමයි කුඩා කොටසක් යනවා කියලා. ඔයා හිතන්න ගිනි පෙට්ටියක මිල රුපියල් 20යි. ගිනි පෙට්ටියක මිල 15ට අඩු වුණා කියලා ඔයා ගිනි පෙට්ටි 10ක් විතර ගෙදර තියාගෙන ගේන්නේ නැහනේ. ලුණු පැකට් එකක මිල අඩු වුණා. ලුණු පැකට් එකේ මිල අඩු වුණා. ඔයා ඒ ලුණු පැකට් 10ක් විතර ගෙදර ගෙනලා තියාගෙන ඉන්නේ මොකද ලුණු කියලා කන්නද? ඒක වෙන්නේ නැති වැඩන්නේ. ඒකින්ද ළමයි තේරුම් ගන්න මේ පාරිභෝගික ආදායමේ කුඩා ප්‍රතිශතයකට වඩා විශාල කොටසක් නම් ඒක අපිට වෙනස් කරන්න වෙනවා. එතකොට ආදේශක භාණ්ඩ තියෙනවා නම් ඒකේ නම්‍යතාව ඉහළ අගයක් ගන්නවා. මොකද ඒක අනම්‍ය වක්‍රයක් වෙන්න නම්‍ය වක්‍රයක් වෙන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ විදියට වඩාත්ම ගැළපෙන උත්තරේ විදියට තෝරගන්න වෙන්නේ 4. බාල භාණ්ඩයක් සඳහා අනිකුත් භාණ්ඩ අනුපූරක භාණ්ඩ බාල භාණ්ඩ ගාව ගන්නවත් එපා. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් 10ට 4 කියලා. හරස් මිල නම්‍යතාව. ළමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ 11 වෙනි ප්‍රශ්නේ හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය. හරස් මිල නම්‍යතාවය. ළමයි මොකද්ද මේ හරස් මිල නම්‍යතාවය කියන්නේ? හරස් මිල නම්‍යතාවයටදී අපි කතා කරන්නේ ළමයි සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වීම නිසා කොහොමද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කියලා. ඉල්ලුම් සලකා බල සම්බන්ධිත භාණ්ඩවල මිලෙහි ප්‍රතිශතක වෙනස් වීමක් නිසා කොහොමද සලකා බලන භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස් වීමක් සිදු වෙන්නේ කියලා. හරිද? මතක තියාගන්න ඕනේ මේකේ වැදගත් පොයින්ට් එකක් තියෙනවා. අනුපූරක නම් ඍණ ළමයි ආදේශක නම් ධන. අනුපූරක නම් ඍණ මිල අනුපූරක භාණ්ඩයක මිල වැඩි වෙද්දී අර භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. අනුපූරක නම් ඍණ සම්බන්ධතාවයක් තියෙන ළමයි. එතකොට මේකේ නම්‍යතාවය අපිට ගන්න ඕන නම් නම්‍යතාවයේදී මේක ඔය භාණ්ඩේ මොකද්ද කියලා අපිට කියන්න පුළුවන්. මේකෙදී නම්‍යතාවයේදී ආදේශක භාණ්ඩය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ ලැබෙන උත්තරේ ධන වෙනවා නම්. හරිද? අනුපූරක කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ ලැබෙන උත්තරේ ඍණ වෙනවා නම්. හරිද? අන්න ඒ විදිහට තමයි අපිට මේක අනුපූරකද ආදේශකද කියලා කියන්න වෙන්නේ. එතකොට හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ධන නම් ආදේශක හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ නම් ඒක අනුපූරක. එතකොට කිසියම් භාණ්ඩයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද යන දැක්වීමට සමත් වේ. වැරදිනේ ළමයි. එහෙම එකක් මේ කතා කරන්නේ නැහැ. සලකා බලන භාණ්ඩ දෙක සමීපව සම්බන්ධ වී ඇතනම් ශූන්‍යයට ආසන්න වේ. සමීප ආදේශක ළමයි. සමීප ආදේශක කියන එක කතා වෙන්නේ. එතකොට ඒක ඩොට් එකක් තියාගන්න. සලකා බලන භාණ්ඩ දෙක ආදේශක භාණ්ඩ වේ නම් ශූන්‍යයට වඩා ඉහළ අගයක් ගනි. ඔන්න පොයින්ට් එක. ශූන්‍යයට වඩා ඉහළ අගයක් ගනි. ඩොට් එකක් තියාගන්න එතන. ඉල්ලුම් නීතිය නිසා හැම විටම ඍණ අගයක් ගන්න. එහෙම එකක් කතා වෙන්න බෑනේ ළමයි. ඉල්ලුම් නීතියෙන් හින්දා හැම විටම ඍණ අගයක් ගන්නවා ඉල්ලුම් නම්‍යතාවය. හරිද? ඒක හැමතිස්සෙම ඍණ. එතකොට සලකා බලන භාණ්ඩ දෙක අනුපූරක භාණ්ඩ වේ නම් ශූන්‍යයට වඩා ඉහළ අගයක් ගනි. ශූන්‍යයට වඩා ඉහළ අගයක් වෙන්නේ ළමයි. අනුපූරක නම් ඍණ කියලා අපි කතා කරා. අනුපූරක නම් ඍණ.
එතකොට අනුපූරක භාණ්ඩ දෙකේ නම් ඒක ඍණ ගාණක් එන්නේ. ශූන්‍යයට වඩා ඉහළගයක් එන්නේ නැහැ. ඒකත් වැරදි. එතකොට ඩොට් දෙකක් තියාගත්ත එක බලන්න. සලකා බලන භාණ්ඩ දෙක සමීපව නම් ඒ ශූන්‍යයට ආසන්න වේ. ශූන්‍යයට ආසන්න වෙන ළමයි ඒකේ ධනාගයක් ඉන්නේ ඊට වඩා ටිකක් වැඩි වේ. ඊට වඩා ගැළපෙන උත්තරේ තමයි සලකා බලන භාණ්ඩ දෙක ආදේශක භාණ්ඩේ නම් ශූන්‍යයට වඩා ඉහළගයක් ගනි. ලේසි ධන උත්තරයක් එන්නේ. එතකොට අපිට කෙලින්ම පුළුවන් වෙනවා. මේ දෙක ආදේශක නම් උත්තරේ 3 විදියට තෝරගන්න. මතක තියාගන්න හරස් මිල නම්‍යතාවයේදී හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය ධන නම් ආදේශක හරස් මිල ඉල්ලුම් නම්‍යතාව ඍණ නම් ඒක අනුපූරක. හරිද? අපි ඊළඟ ප්‍රශ්නෙට 12 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ. ඔන්න පොයින්ට් එක. හරිද? පොයින්ට් එක තියෙනවා හොඳ ප්‍රශ්නයක්. හරිද? ප්‍රශ්න කියලා තියෙනවා ළමයි ඊටා දැඩි ලෙස නියාමනයේ ලක්ව පැවති ආර්ථිකයක් වෙළඳපොළ ආර්ථිකයක් කරා ගමන් කිරීමට තීරණය කර වෙළඳපොළ රජයේ මිල පාලනයන්ගෙන් ඉවත් කර දැමුවේයි සලකන්න. රූප සටහනේ දැක්කෙන ආරම්භයේදී රජය උපරිම සඵල මිලක් නියම කර තිබූ එවැනි වෙළඳපොළකි. ඕ සඵල මිලක් උපරිම මිලක් දාලා තියෙනවා. මොකක්ද දාලා තියෙන්නේ? උපරිම සඵල මිලක්. ඒ ළමයි උපරිම මිලක් දාන්නේ. උපරිම මිලක් දාන්නේ ළමයි පාරිභෝගිකයින්ටයි අසාධාරණයි රජයේ සිතා. පාරිභෝගිකයින් තමයි ළමයි කෙලවෙන්නේ. පාරිභෝගිකයන්ට කෙලවෙනකොට රජය මැදිහත් වෙලා රජය දානවා ළමයි මොකද්ද? සඵල උපරිම මිලක්. අන්න ඒකට අපි කියනවා මොකද්ද? සඵල උපරිම මිලක් කියලා. ඒක නියම කරලා දිනවා මෙන් වෙළඳපොළට. ඊට පස්සේ රජයේ උපරිම මිල ඉවත් කරනවා. අන්න පොයින්ට් එක. උපරිම මිලක් 40 කියලා දාලා තිබිලා තියෙනවා. ඕ මෙතන උපරිම මිල දාලා තිබිලා තියෙනවා. උපරිම මිල දාලා තිබිලා තියෙනවා. ඒක ඉවත් කරලා තියෙනවා. හරිද? ඒකට බලපෑම මොකද්ද? මේක කියලා තියෙන බලපෑම. හරිම ලේසිනේ මේක බලපු ගමන් ඔයාලට තේරෙනවා මිල 50 සිට 40 දක්වා 15 බහැනවා. 15 බයිනවා. එහෙම වෙනවද ළමයි? 15 බයිනවද? දැක්ක ගමන් ඒකට ගහන්න එපා ළමයි. මේක ඉවත් කරලා තියෙන්නේ. හොඳට බලන්න. මේක ඉවත් කරලා නම් මෙන්න මෙතන අපි නැවතිලා ඉඳලා තියෙනවා. ඕන් උතන. උපරිම මිලේ. මෙන්න මෙතන අපි නිෂ්පාදකව සපයලා තියෙනවා. මෙන්න මෙතන අපි ඉල්ලලා තියෙනවා. එතකොට මෙන්න මේ භාණ්ඩ ප්‍රමාණය අපිට හිඟයක්ව තිබිලා තියෙනවා. භාණ්ඩ හිඟයක්ව තිබිලා තියෙනවා. හිඟයක්ව තිබිලා තියෙනවා. හරිද? එතකොට මේක රජයේ මැදිහත් වෙලා ආපහු ඉවත් කරනවා. ඉවත් කරාට මොකද වෙන්නේ ළමයි? ඉවත් කරාට පස්සේ ආපහු පෙර තිබ්බ සමතුලිතයටම යනවා ළමයි. පෙර තිබ්බ සමතුලිතයටම යනවා. පෙර සමතුලිතයටම යද්දී මිල 40 සිට 50 දක්වා ඉහළ යනවා. මොකද වෙන්නේ? මේ හිඟය ඉවත් වෙලා යනවා ළමයි. මෙන්න මේ ප්‍රමාණය සපයන්න ගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් වෙනවා මිල 40 සිට 50 දක්වා ඉහළ නැගී හිඟය ඉවත් වේ. කෙලින්ම උත්තරය ගන්න පුළුවන් 3 කියලා. ළමයි මේකේ ඊළඟ වීඩියෝ එක ඊළඟ කොටස අපි ඊළඟ තව වීඩියෝ එකකින් මේකේ part 2 එක විදිහට අපි අරන් එනවා. ඒකත් එක්ක රැඳිලා ඉන්න කියලා මේ අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි MCQ ප්‍රශ්න පත්‍ර MCQ 1000ක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් අපේ මේ YouTube නාලිකාව හරහා එතකොට Zoom තාක්ෂණය ඔස්සේ අරන් එනවා. ඒකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම ඒක රැඳෙන ඒකට අවශ්‍ය සියලුම තොරතුරු අපි description එකේ පහළ දාලා තියෙනවා. WhatsApp group එකට join වෙලා අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ MCQ 1000 කොට දාමු. මේ MCQ ප්‍රශ්න පත්‍රය කියන ළමයින්ගේ turning point එක.